නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරියත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පංචිමේ භික්ඛවේ ආදීනවා ආයතකේන ගීතස්සරේන ධම්මං බලන්තස්ස කතමේ පංච අත්තනාපි තස්මින් සරේ සාරජ්‍යති පරේ තස්මින් සරේ සාරජ්‍යති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අංගුත්තර නිකායේ පංචක නිපාත පාළි කිමල වග්ගයේ ගීතස්සර සූත්‍රයයි අද ධර්ම දේශනාව. පින්වතුනි, ධර්ම දේශනාවට ප්‍රථම ධර්මාවබෝධයක් දිය යුතුයි. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. මහණෙනි, ධර්ම සාරකින් යුක්ත වූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුසල ධර්මයන්හි තැන්පත් වූ නියම කළ දෙයට දැස ගන්නට වටහා ගන්නට නොහැක්කේ වෙයි. කවර සයකින්ද? තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්මය විනය දේශනා කරන කල්හි නොවසාද, කන නොමාද, වෙන කරුණක් හිතට නගා ගනීද, අනර්ථය නොගනීද, අර්ථය නොසලකා හරීද, පිළිවෙලින් තොර වූ ඉවසීමෙන් යුක්ත වේද? මහණෙනි, ධර්මසයකින් යුක්ත වූ තැනැත්තේ බණ අසන්නේ නමුදු අකුසල ධර්මයන්හි තැන්පත් වූ නියම කළ දෙයට දැස ගන්නට වටහා ගන්නට නොහැක්කේ වෙයි. මහණෙනි, ධර්මසයකින් යුක්ත වූ තැනැත්තේ බණ අසන්නේ කුසල ධර්මයන්හි දේශනාවේ අඩංගු තැන්පත් වූ නියම කළ දෙයට දැස ගන්නට හැක්කේ වෙයි. කවර සයකින්ද? තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්මය විනය දේශනා කරන කල්හි හොඳින් අසාද, කන්‍යමාද, වෙන කරුණක් සිතට නගා නොගනීද, අර්ථයක්ම ගනීද, අර්ථය සලකාද, පිළිවෙලින් යුතුව ඉවසීමෙන් යුක්ත වේද? මහණෙනි, ධර්මසයකින් යුක්ත වූ තැනැත්තේ බණ අසන්නේ කුසල ධර්මයන්හි තැන්පත් වූ නියම කළ දෙයට දැස ගන්නට වටහා ගන්නට හැක්කේ වෙයි. පින්වතුනි, ධර්ම ශ්‍රවණයේ ආනිසංස 5ක් වේ. අසුතං සුනාති, නොඇසූ ධර්මයක් අසන්නට ලැබෙනවා. සුතං පරියෝදපේති, කලින් අස ඇති ධර්මයක් වුණත් නැවත ඇසීමෙන් මනා තේරුම් ගැනීමට හැකි වෙනවා. කංකම් විතරති, සිතේ සැකය දුරු වෙනවා. දිට්ඨිං උජුං කරෝති, දෘෂ්ටිය විරුජු වෙනවා. චිත්තමත්ත පසීදති, සිත පහදිනවා. මේ ආනිසංස 5 ලැබීමට නම් හොඳින් දෙසවනහා සිත යොමා බණ ඇසිය යුතුයි. ඒ ආනිසංස 5 ලැබීමට හැම දිනකටම හොඳින් බණ අහන්න. මෙතන සිට ධර්ම දේශනාව. පංචමේ භික්ඛවේ ආදීනවා ආයතකේන ගීතස්සරේන ධම්මං බලන්තස්ස කතමේ පංච අත්තනාපි තස්මින් සරේ සාරජ්‍යති පරේපි තස්මින් සරේ සාරජ්‍යති ගහපති කාපි උජ්ජායන්ති යතේව මයම් ගායාම ඒවමේව කෝ සමන
සක්්‍ය බුද්ධිය ගායන්තිීති සරකුත්තම්පි නිකාමය මානස්ස සමාධිස්ස බංගෝ හෝති පච්චිමා ජනයා දික්ඨානුගතින් ආපජ්ජති ඉමකෝ භික්කවේ පංචා ආදීනවා ආයතකේන ගීතස්සරේන ධම්මං මනන්තස්සාති මහණෙනි දික් වූ ගීතිකාසරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂය පසක් වෙත් කවර පසක් දෙයක් තෙනේද ඒ සරෙහි යැලෙයි අන්‍යෝද ඒ සරෙහි යැලෙත් ගෘහපතිහුද යම් පරිද්දකින් අපි ගායනා කරමුද එපරිද්දෙන්ම මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ගායනා කරෙච්චයි හෙලා දකිත් හඬනගා කීමද කැමැති වන්නහුගේ සමාධිය භංග වේ පස්චිම ජනතාව දුෂ්ටානි ගතියට පැමිණේ ජනපසයි මහණෙනි දික් වූ ගීතිකාසරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇති නමුදු අද බොහෝ දෙනෙක් පන්සිල් සමාදන් වීමේදී පවා ඒ සිල්පද ඇද ඇද කීමද කරති පිරිත් දේශනාවේදී ගායකින් ගීත ගයන්නාසේ උච්චාරණය කරති මුල පෙරීම පදවැල ඇල්ලීම අවසානය යනාදී වශයෙන් පිරිත් දෙසන සිරිත් අද පවති එය දෝෂ සහිතය ඒ අය අතර එකෙක්වත් පිරිත් දේශනා කළේ නැත පිරිතට අසුන් ගැන සිටින සෑම දෙනා විසින් එකට ආරම්භ කොට එකට අවසන් කළ යුතුය සෑම දෙනාම සම්පූර්ණ පිරිත දේශනා කළ යුතුය බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇති සුද්ධ මාගධී භාෂාවේ ඇසිපිය දෙකක් හෙළන තරම් කාලයකට වඩා ඇදෙන අකුරු ඒ භාෂාවේ නැත එනිසා බුද්ධ දේශනය ගීතස්වරයෙන් දේශනා කිරීම නිසා දෝෂ පසක් ඇති ඒ දෝෂ නම් තමාත් ඉසරෙහි ඇලේ අසන්නාත්සරෙහි ඇලේ සමාධිය බිඳේ එයින් ලෝභ දෝෂ මෝහ වැඩෙයි අසන ජනතාව මේ නිවැරදියයි සිතා වැරදි දෙයකට පුරුදු වේ ධර්මය දන්නා අය හෙලා දකිත් මහජනයා විසින් ගීත ගායනා කරන්නන්සේ ගායනා කරති දොස් කියත් ගයන්නාත් අසන්නාත් දුකට පත්වේ එම නිසා මේ වැරදි වලින් මිදිය යුතුය අර්ථයත් පෙරත් වරදවා කියන්නහුගේ පිරිත තේජවන්ත නොවේ ලාභ පිණිස කියන්නහුගේ පිරිතද වැඩෙනු සාදයි සියලු සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් දයාවෙන් කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නැතිව සිල්වත් පිරිත් දෙසතනත්තාගේ පිරිත වැඩ දෑදේ පිරිත් දෙසීමට හස්ත විකාර පිරිත් දෙසීමේදී හස්ත විකාර මුඛ විකාර ශබ්ද විකාර ආදිය නොකර වටපිට නොබලා අත් දෙක හා දෙපය සම්මරව තැන්පත් කරගෙන පිරිත් දේශනා කළ යුතුය අත් දෙක මේස මත තබාගෙන හෝ හිසට අත් ගසාගෙන නොසිටිය යුතුයි අද මේ නොයෙකුත් විකාර කරමින් පිරිත් දේශනා කරන නිසා පිරිතෙන් නිසි ඵලයක් නොලැබේ දිනකට ලක්ෂ කෝටි ගණනින් දිවයිනේ ස්ථානවල පිරිත් දේශනා කළත් රටේ අපරාධ අඩුවක් නොවන්නේ ඒ නිසාය පින්නතුනි මේ ධර්ම දේශනාවට සවන් දීමට පටන්ගත් මොහොතේ සිට පහළ වූ නාම රූප ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍ය ඇතිවීම නැතිවීම දෙකෙන්
නිරන්තරයෙන් පීඩා විඳ බැවින් දුක්ඛයෝය. තම තමන් කැමති ලෙසම පැවති බැවින් අනාත්මයෝය. නාම රූප ධර්මය යනු පංච උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන උපාදානස්කන්ධ හතර නාමයයි. රූප උපාදානස්කන්ධය රූපයයි. නාම ධර්ම වශයෙන් සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්ගේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර යන චෛතසික පහද නාම ධර්මයි. පංච උපාදානස්කන්ධයේ වේදනා, සංඥා දෙක ඒ පතෙහි ඒ අයුරින්ම දක්වන අතර චේතනා, මනසිකාර දෙක පංච උපාදානස්කන්ධයේ සංස්කාරවලට ඇතුළත් වෙයි. පස්සය පංච උපාදානස්කන්ධයේ විඥාණයට ඇතුළත් වී තිබේ. සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්ගේ නාම ධර්ම හඳුන්වන්නේ එසේය. මේ පංච උපාදානස්කන්ධයම තව ක්‍රමයකින් කිව්වොත් නාම රූප සමූහය ක්ෂණයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් ඇතිවෙයි නැතිවෙයි. ඇසට ගැටෙන රූප, කනට ඇසෙන ශබ්ද, දිවට ගැටෙන රස, නායට ගැටෙන ගඳ සුවඳ, කයට දැනෙන පහත, සිතට දැනෙන අරමුණු නිසා මේ නාම රූප හටගනී. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ නාම රූප සමූහය ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේ. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේ. ඒ දෙකේ ඉන්න පැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේ. ඒ නිරෝධ සත්‍ය අවබෝධ කරගෙන වැඩිය යුතු ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේ. මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වෙයි. ධර්ම ශ්‍රවණ කුසලයේ උපනිශ්‍රයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් දුක පිරිසිදු කර ගැනීමට, සමුදය තණ්හාව දුරු කිරීමට, නිරෝධය සාක්ෂාත් කර ගැනීමට, ආර්ය මාර්ගය වැඩීමට, යන මේ ඇත්ත හතර අවබෝධ කිරීමට, සිත මෙහෙයවීමට උනන්දු වන්න. කිසිදු පිනක් දහමක් කොට එයින් තමාට ප්‍රයෝජනයක් ලැබේවා යයි පැතීම වෙනදාමකි. එයින් තණ්හාව වැඩි. අපි පින් කළ යුත්තේ තණ්හාවෙන් තොරවය. තණ්හාව නැති කිරීමට ඒ කුසලය පැතුවත් ලැබෙන්නේ. රාගක්ඛයෝ නිබ්බානං, දෝසක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. රාග දෝෂ මෝහ දුරු කිරීම නිවනයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. එහෙනම් පින්වතුනි, අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අප විසින් මෙතකින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාරය අනුමෝදන් වීමෙන් සියලු දෙවියෝද, සියලු භූතයෝද, සියලු සත්වයෝද සැපෙන් සැපේටම පත් වේවා. සාදු සාදු සාදු.